හෙලෝ ෆුඩීස් අදත් සුපිරිම ෂෝ එකක් අරන් ඇවිල්ලා තින්නේ මේක මේ දවස්වල ගොඩක්ම ෆේමස් තැනක්. අනික ගොඩක් අය ගිහිල්ලා කාලා තිබ්බා. මේක මෙතන ලොකු විශේෂත්වයක් තියෙනවා. මේ පෝෂන් එක ටිකක් වැඩි නේ. වැඩි කියලා කියනවා හැමෝම. අපි බලමු පෝෂන් එක වැඩිද කියලා. මේක ඇත්තටම කී දෙනෙක්ට කන්න පුළුවන්ද? ඒගොල්ලෝ කිව්වේ ලොකු දෙන්නයි පොඩි එක්කේ නෑ. ඒ කියන්නේ ගෙදරකට හරියන්න බඩු තියනවා කියලා තමයි කිව්වේ. අපි අද ගෙනාවේ කොහෙන්ද? මේ ගෙනා වෙන කොහෙන්වත් නෙමේ. කොහෙන්ද මේ? මනාර්. ඇත්තටම කිලෝ එකකට නම් වැඩියෙන් තියෙනවා මට හිතෙන්නේ. අපි බලමු ඒගොල්ලෝ කියපු විදිහටම මේකේ චිකන් වෙනම තියෙනවද මික්ස් වෙලාද? මේකේ මොකද්ද නම? මේකේ නම ඇවිල්ලා මොකක්ද? මනාර් රයිස් බිරියානි. මේගොල්ලෝගේ අවුට්ලට්ස් තියෙනවා. තලවතුගොඩ, ඕමගම, ඒ වගේ තැන් කඩුවෙල, ඒ වගේ තැන් 4-5ක තිබ්බා. අපි ගත්තේ මේක කොහෙන්ද? අපි ගත්තේ මේක අපිට ළඟ හෝමාගමේ. මේක බිරියානි රයිස් කියන්නේ මේක රයිස් බිරියානි ගන්නේ. රයිස් බිරියානි. එතනත් පොඩි ස්පෙෂල් එකක් තියෙනවා. අපි ඒකත් බලමු. එහෙනම් ඔන්න මම ඕපන් කරනවා. මෝ ඕලොන්ට ගයිස් පේනවා ඇති. සුපිරියටම තියෙනවා චිකන් භාගයක් තියෙනවානේ. කොහොමද සයිස් එක ඔයගොල්ලන්ට පේනවනේ සයිස් එක? ආයි සුපිරිම සයිස් එකක් තියෙන ඕන චිකන් කැලියක් අපි අම්මට සීරි. මේක හරියටම භාගයක් නේ. චිකන් භාගයක් භාගයක්ම තියෙනවා හරියට. රයිස් කිලෝ එකක් තියෙනවා. ඊට අමතරව ඒගොල්ලන්ගේ හොට් ඇන්ඩ් චිලි සෝස් එකක් තියෙනවා. ආයි අපිට දීලා තියෙනවා චිලි පේස්ට් එකක්. ඊට අමතරව ග්‍රේවි එකකුත් හම්බ වෙනවා චිකන් ග්‍රේවි එකක්. අපි ඉතින් මුලින්ම මොකද කරන්නේ මොනවද කන්නේ මුලින්ම? මට මේ තියෙන විදිහට ආසයි දැන්. මේ අපි මුලින්ම බලමු දැන් මේගොල්ලන්ගේ මේ හැමෝම කියනවා පෝෂන් එක ලොකුයි පෝෂන් එක ලොකුයි කියලා. අපි මේ ප්ලේට් දෙකකට දාලා බලමු. ඇත්තටම මේක දෙන්නෙට කන්න පුළුවන්ද? ලොකු දෙන්නයි පොඩි එක්කෙනයි කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. අපි ඉතින් බලමු ඇත්තට මේ ගන්න ඇත්තටම මේක වෙන්න පුළුවන්ද කියලා. තව දෙයක් කියන්න ඕන. අපි මේක ඒගොල්ලන්ට කියලා ගෙන නැහැ වීඩියෝ එකට කියලා. නැත්නම් ඔයගොල්ලෝ හිතයි අපිට ලොකුට දාලා දීලා කියලා. අපිත් ඇත්තටම මේක ඒගොල්ලොන්ගේම ඇඩ් එකක් දැකලා තමයි කියලා ගෙනාවේ ඒගොල්ලෝ දැන්. අපි ඉතින් ඇත්ත කියනවා රස කොහොමද අපි ඔය කියමුනේ. ඔව්. රයිස් පෝෂන් එක බෙදා ගන්න. මේක රයිස් බිරියානි නේ. ඔව් මේක රයිස් බිරියානි එක. හාල මොනවද? මේක බාස්මති. මේක බාස්මති. බාස්මති නේ. සුවඳත් එහෙම තියෙනවානේ. හොඳ සුවඳකුත් තියෙනවා. චිකන් එකත් ඇත්තටම හොඳ පාටට තියෙනවා. මේ මාර සේල් එකක් තියෙන්නේ. ඔයගොල්ලෝ යනවා නම් ගයිස් අනිවාර්යෙන් විනාඩි 20කට විතර කලින් ඕඩර් එක දාලා යන්න. ඕඩර් එක දානවා කියන්නේ ඒගොල්ලෝ ඕඩර් නම්බර් එකක් දෙනවා. අපිට ගිහලා සල්ලි කරලා ගන්න තියෙන්නේ. මුලින් කෑෂ් ගන්න පුත් ඕනේ. ඒ නිසා ඔයගොල්ලෝ ඕඩර් එකක් දාලා යන්න අනිවාර්යයෙන්. හැබැයි කියන කතාව පොඩ්ඩක් ඇත්ත වගේ කියලා තේරෙනවා නේ. ඔව් ඇත්තටම ලොකු පෝෂන් එකක් තියෙනවානේ. දැන් මගේ එකටත් දාගත්තා. සාමාන්‍ය මං කන ප්‍රමාණය දාගත්තේ. ඒ කියන්නේ සාමාන්‍ය. දැන් බලමු දාලා අපි බලමු තව ඉතුරු වෙච්ච ප්‍රමාණය තව එක්කෙනෙක්ටද නැත්නම් තව පොඩි එක්කෙනෙක්ටද කියලා බලමු. මේක ඇත්තටම 3 දිනට නම් හොඳටම ඇති. මේගොල්ලෝ කියන්නේ ලොකු දෙන්නයි පොඩි එක්කෙනයි කියලා. හැබැයි ලොකු 3 දිනට හොඳටම ඇති. එහෙනම් ඇති අපි වැඩේ පටන් ගමු. පටන් ගමු. එහෙනම් මෙන්න මේ සෝස් පොඩ්ඩකුත් දාගමු. මේ එල චිලි සෝස් එක. මේක අර මේ හැමතැනම දකින්නේ නැහැ නේ. ඔව් මේක පොඩ්ඩක් ඒගොල්ලෝගේ ස්පෙෂල් සෝස් එකක් කියලා මම හිතනවා. සැරට කඩ කට්ටියට නේ. ඔව් වැඩි දාගන්න එපා. වර කන්න බැරි වෙයි සැර. ඒ වගේම ග්‍රේවි එකක් පොඩ්ඩක් දාගමු. බිරියානි කිව්වම ග්‍රේවි එක නැතුව බෑ. අර මට පුරුද්දක් තියෙනවා මේ කෑම දාපුවාම ඉන්න බෑ. චිකන් එක අපි බලමු තත්ත්වය කොහොමද කියලා නේ. මම එහෙනම් රයිස් එක try කරනවා එතකොට. ඕල් පේනද චිකන් එකේම කිරි පාටට තියෙනවා. මම ඔක්කොම ටික මික්ස් කරලා එක කටක් කාලා බලනවා කොහොමද තත්ත්වය කියලා. අර හොට් සෝස් එක දැනෙනවද? දැනෙනවා. ඒක සරයි. චිකන් එකත් එක්ක මික්ස් වෙලාද මරු. මේක අර රයිස් බිරියානි එකක් හින්දා මම හිතන්නේ ඒගොල්ලෝ අර රයිස් එක එහෙම දෙන්නේ නේ. හොඳ ටේස්ට් එකක් තියෙනවා. චිලි පේස්ට් පොඩ්ඩක් දාගත්තා. හොට් සෝස් එක ඇත්තටම සරයි. ඒක 아무තු රසක් තියෙනවානේ. ඔව් මේක චිකන් එකත් එක්ක මික්ස් කරලා මාර රයි නේ. ඔව්. මේක මේ චිකන් එක රෝස් චිකන් එකක් නේ. රෝස් චිකන් එක. ඒ වගේම අපි ගානක් පොඩ්ඩක් මතක් කරමු. ඔක්කොම කිව්වා. ඒක කියන්නම තුනනේ. මේක රුපියල් 1500යි. ඒගොල්ලෝ කියන්නේ දෙන්නෙට කියලා. ඒගොල්ලෝ තව තියෙනවා 2200ටත් මම හිතනවා 2250ට තියෙනවා. රයිස් කිලෝ දෙකක් කෙනේ පෝෂන් එක. 1500 තුන් දිනට කන්න පුළුවන් කියන්නේ එක්කෙනෙක්ට වැටෙන රුපියල් 500ක් වගේ පොඩි ගාණක්. ඔව්. එතකොට මේක තුන් දිනක් කන්න හිතන් ඉන්නවා. ගන්න බාණ්ඩ සුපිරිම මීල් එක තමයි මේක. මේක නෑ ඇත්තටම රහයිනේ. ගොඩක් තැන්වල ඒගොල්ලෝ ඕපන් කරලා තියෙනවා. හෝමාගම තියෙනවා කියන්නේ කවුරුත් මම හිතන්නේ වැඩි දන්නේ නැහැ. දෙන්නෙට බඩ පැලෙන්න ගන්න පුළුවන් තුන් දිනෙට සාමාන්‍ය Tamanට බඩ පිරෙන ගන්න කන්න පුළුවන් නේ. ඒගොල්ලෝගේ සම්පූර්ණ කුකුල දාලා තියෙන දෙන එකකුත් තියෙනවා. ඔයගොල්ලන්ට ඒක බලලා ගන්න පුළුවන් කතා කරලා. දැන් අපි මේ රයිස් බිරියානි එකත් එක්ක try කරා. ඒගොල්ලන්ගේ සයිඩ් ඩිෂස් තුනක්. ඔයාලට හිතෙන විදිහට බිරියානි එකට වැඩියෙන්ම සෙට් වෙන මොන සයිඩ් ඩිෂ් එකද? මම නම් නයිමල් සෝස් එක. මටත් නයිමල් සෝස් එක. මේක මාරම රහක් තියෙන්නේ. මම ආයි චුට්ටක් දාගන්නවා.
සැරයි චිකන් එකයි රයිස් එකයි ඔක්කොම ටික මික්ස් වුණා මරු. මේක අර බුරියානි කියන මසාලා ටේස්ට් එක කියන්නේ අර අපි කිව්වොත් කුළුපඩු රස ඒක පොඩ්ඩක් අඩුයිනේ. මොකද මේ කියන්නේ රයිස් බිරියානි කියලානේ. අර රයිස් එකක් වුණාම රයිස් එක බිරියානි එක තමයි පොඩ්ඩක් සැරට තියෙනවා. සැරට තියෙනවා. එතකොට අමුතු කික්කයක් යනවා කන්න පුළුවන්. නැත්නම් අර පොඩ්ඩක් ගොඩක් තැන් වල මම දැක්කුව දෙයක් රයිස් එක පොඩ්ඩක් පැන් රසක් එනවා නේ. පැන් රසක් එනවා. අර එතකොට ටික වෙලාවක් අද්දි කන්න එපා වෙනවා. දැන් මේකේම නවත්තන්න හිතෙන්නේ නැහැ හොඳට කනවා. ඒ කියන්නේ මේ මීල් එක හදලම තියෙන්නේ රයිස් රහට බිරියානි කන්න කැමති වෙන්නේ. අන්න හරි. මේගොල්ලෝ සිංගල් පෝෂන් එකක් තියෙනවා ඒක 750යි. ඒක නේ හැබැයි චිකන් එක මික්ස් කරලා දෙන්නේ නේ. මික්ස් කරලා දෙන්නේ. ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලෝ වැඩිපුර කැමති අපේ ෆුඩ් රිවිව්ස් වලටද? එහෙම නැත්නම් ෆුඩ් චැලෙන්ජ් වලට. චැලෙන්ජ් එකට තියෙනවා. මම හිතන්නේ ඕගොල්ලෝ එකපාරක් කෑවොත් තව අනිවාර්යෙන් තව පාරක් කනවා තමයි නේ. කනවා තමයි මෙතන ඉන්න. ඒ වගේම මේ රයිස් එක අපි දැකපු විදිහත් ඇත්තම මේ සීර කැලි ගොඩක් දාලා තියෙනවා නේ. සීර කරපිංච. ඒකෙන් රස වැඩි වෙනවා. දැන් නම් ඕවර්ලෝඩ් වෙගෙන ඉන්නේ. ඕවරෝල් ගත්තොත් රයිස් එක ගැන මොකද හිතන්නේ? රයිස් එක සුපිරි, චිකන් එක සුපිරි, සයිඩ් ඩිෂස් ටික මරු, සයිඩ් ඩිෂස් වල හොට් සෝස් එක මරු. ඒ වගේම ග්‍රේවි එකක් හොඳයි නේ. ග්‍රේවි එකත් හොඳයි. චිලි පේස්ට් එක නම් අපිට නෝමල් කන ප්‍රහම තමයි දෙන්නේ. ඒක ලොකු වෙනසක් නැහැ. අනිත් සයිඩ් ඩිෂස් දෙක නම් වෙන තැන් වලට වඩා හොඳයි. බිරියානි එකට සුපිරියටම සෙට් වෙනවා. මං කියන්නේ මේ අපි කිව්වටම වැඩක් නැහැ. අපෙන කියන එක පොඩ්ඩක් බලලා ඔයගොල්ලෝ කාලා අපිට කමෙන්ට් එකක් දාන්න. අපි කිව්වේ ඇත්තද බොරුද කියලා නේ. අපි අනිවාර්යයෙන්ම මනාරක රෙකමෙන්ඩ් කරනවා ඔයගොල්ලෝ කාලා බලන්න. කාලා බලලා අපි කියන්නේ බොරු නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඔව්. පොමාගම තලවතුගොඩ කඩුවෙල යාවට ඉන්න කට්ටිය try කරලා බලන්න. එහෙනම් අපි අදට වැඩේ නිම කරනවා. මොකද අපි දෙන්නත් දාගත්ත පෝෂන් දෙක මට අපිට පෙන්නන්න ඕනේ. අපි දෙන්නට දාගත්ත පෝෂන් එක අපි දෙන්නට හොඳටම ඇති. ඇත්තම තමයි කියලා දෙන්නේ. ඇත්තම තමයි වැඩේ ඇත්ත. ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න. අපිට සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔයගොල්ලෝ වීඩියෝ එක බලලා අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා අපිට සබස්ක්‍රයිබ් කරලා යන්න. එතකොට ඔයගොල්ලන්ට අපේ අලුත් අප්ඩේට්ස් ටික ගන්න පුළුවන් නේ. අනිවාර්යයෙන්. එහෙනම් හැමෝටම ජය වේවා.